සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අපි පුංචි වීඩියෝ එකක් අද ගෙනාවා. අපි මේ පැරෂුට් වගාවේ අලුත් වෙනසක් එක්ක අපි වගා ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒක ගැන ඔයාලත් එක්ක කතා කරන්න තමයි අපි අද දවසේ යොමු කරගත්තේ. ඉතින් අපි මේ හදපු මේ පුංචි වීඩියෝ එක ලෝකයේ පුරා ලක්ෂ 50කට වැඩි පිරිසක් මේ වීඩියෝ පටේ නරඹා තිබ්බා. ඉතින් වැඩියෙන් ගොඩාක් වෙනත් රටවල් වල ගොවි මහතුන් මේ වීඩියෝ පටේ බලලා තිබ්බා මේ කෙටි වීඩියෝ පටය. ඉතින් ඒ ගැන තමයි අපි කතා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මාත් එක්ක මේ ඉන්න රෝහණ මහතා තමයි මේ කෙටි වීඩියෝ පටේ මේ දර්ශන සඳහා එකතු වුණේ. හිතුමත් අද එකතු වෙලා තියෙනවා අපි මේ අස්වැනු නෙලන්න මේ ඒ වගා ශේෂ්ත්‍රයේම. ඉතින් අපි මේ වගා ක්‍රමයේදී අපි ඇත්තටම කතා කරේ පැරෂුට් වගා ක්‍රමය ගැන. පැරෂුට් වගාව අපි වෙනස් විදියට කරපු කෙටි වීඩියෝ පටයක් තමයි මේ ලෝකයේ පුරා බොහෝ පිරිසක් මේක නරඹුවේ. ඉතින් මේකේ පුංචි වෙනසක් කරා අපි පැරෂුට් ඇටිය ඔයාලට මේක නරඹන්නත් පුළුවන්. අපි මේ දර්ශනයේ කතා කරන අතරතුර ඔයාලට නරඹන්නත් පුළුවන් මේ කෙටි වීඩියෝ පටය. ඉතින් මේකෙදි අපි භාවිතා කරේ පැරෂුට් ඇටිය අපි අනිත් පැත්තට හරවලා පැරෂුට් ඉතා ඉක්මනින් විසිරෙන විදියට අපි ගොයම් පැල ශේෂ්ත්‍රයේ පුරා විසිරෙන ආකාරයට පැරෂුට් ඇටි භාවිතා කරන එක ගැන තමයි අපි ඒ කෙටි වීඩියෝ පටය ඔබ හා එකතු වුණේ. ඉතින් ඒකෙදි අපිට ගොඩාක් මේ පැරෂුට් වගාව ගොඩාක් ලාභදායී ඒත් එක්කම පහසු වගා ක්‍රමයක් වැඩි අස්වැන්නක් ගන්නත් පුළුවන් ඉතාමත් හොඳ වගා ක්‍රමයක්. නමුත් අපිට හැමදාම මේක ප්‍රශ්නයක් වුණා මේ කම්කරු ශ්‍රමය බොහෝ ප්‍රමාණයක් මේ පැරෂුට් වගාට යොමු වෙන හින්දා ගොඩක් කට්ටිය මේ පැරෂුට් වගාවෙන් ඉවත් වුණා. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි අපි මේ වගා ක්‍රමය හඳුන්වා දුන්නේ. එතකොට මේ ක්‍රමය තුලින් අපිට පුළුවන් එක පුද්ගලයෙකුට උනත් අක්කරයකට වඩා වැඩි ප්‍රමාණයක් එක දවසක් තුළ පැරෂුට් තැටි ටික විසිරුවා හරින්න. ඉතින් කාලය ගොඩාක් ඉතිරි කරගන්න පුළුවන් මේ විදිහට පැරෂුට් විසිරීම අපි කරනවා නම්. හැබැයි මේකෙදිත් ඔයාලා යම් ප්‍රමාණයක සැලකිල්ලක් දක්වන්න ඕනේ. මේකට පැරෂුට් ඇටියේදී පැරෂුට් ඇටියට බීජ එකතු කරලා හොඳ පිරිමැදීමක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ සිදුරු එකක්වත් යාවෙන්නේ නැති වෙන්න ඔබ එදිනෙදා ගෙදරදී භාවිතා කරන වයිපරයක් වගේ දෙයක් භාවිතා කරලා මේ පැරෂුට් ඇටිය උඩ හොඳ පිරිමැදීමක් අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ සිදුරු එකනික යා වෙන්න බෑ. එහෙම වුණොත් යා වෙලා තිබ්බොත් මේ අපි මේ විදිහට වගා කරන විට එක තැනකට ගොඩාක් පැල සංඛ්‍යාවක් වැටෙන්න ඉඩ කඩ තියෙනවා. ඒත් එක්කම ඔබ මේ පැරෂුට් තැටි භාවිතා කරද්දී අනිවාර්යයෙන්ම දින 10 12 අතර කාලයේදී ඔබ භාවිතා කරන්න ඕන පැරෂුට් ඉසිරීම කළ යුත්තේ දින 10 සහ 12 කියන කාලයේදී. ඒත් එක්කම ඔබ පැරෂුට් ගහන්න පෙර ආතුව තරමක වියලීමක් පැරෂුට් තැටි අපි තියෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේක සමාකාරව හැම තැනටම විසිරෙන පරිදි ඔබට මේ පැල ටික යොමු කරගන්න පුළුවන්. ඒත් එක්කම සමහර තැන්වල අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි ඒක මගහැර ගන්න ඔබට පුළුවන් තවත් පැරෂුට් තැටි කීපයක් භාවිතා කරලා ඒ අඩුපාඩු වෙච්ච තැන් මකා ගන්න. ඉතින් අපි මේ වීඩියෝ පටිය ඔබට එකතු කරේ ඔබ මේ පැරෂුට් වගාව ඉතාමත් වාසිදායි සහ ලාභදායි ඒත් එක්කම වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් හොඳ වගා ක්‍රමයක්. නමුත් මේකෙන් ගොවි මහතුරු ගොඩක් ඈත් වෙලා තිබෙනවා. මේකට කම්කරු ශ්‍රමය බොහෝ ප්‍රමාණයක් වැය වෙන හින්දා. ඉතින් මේ විදිහටත් වගා කරලා ඔබට පුළුවන් මේ කම්කරු ශ්‍රමය අවම කරගෙන ඉතා වැඩි අස්වැන්නක් ගන්න මේ වගා ක්‍රමය භාවිතා කරන්න අපි ඔයාලට ඒකට ආරාධනා කරනවා. සුබ දවසක්.